එහෙනම් මේක තමයි අද වැඩසටහනේදී මම හඳුන්වලා දෙන පොත. පොතේ නම තමයි බෞද්ධයාගේ අත්පොත. පොත රචනා කරලා තියෙන්නේ රේරුකානේ චන්දවිමල මහානාහිමිපාණන් වහන්සේ. කාට හරි කෙනෙක්ට බුදුදහම ඉගෙන ගන්න ඕනේ නම්, බුදුදහම ඉගෙන ගන්න මාරම කැක්කුමක්, මාරම ආසාවක් තියෙන කෙනෙක් මේ ලෝකේ ඉන්නවනම් එයා ඒක පටන් ගන්න ඕනේ මෙන්න මේ පොතේ. එයා ඒක පටන් ගන්න ඕනේ බෞද්ධයාගේ අත්පොතේ. රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ කියන්නේ බෞද්ධ ජනතාවට රත්තරන් වටින ග්‍රන්ථ රාශියක්ම දායාද කරපු උතුමන් වහන්සේ නමක්. උන්වහන්සේගේ ග්‍රන්ථ අධ්‍යයනය කරන්න පිළිවෙලක් තියෙනවා. පටන් ගන්න ඕනේ මේ පොතෙන්. ඒ නිසාම මම තීරණය කළා මගේ මේ අද ලයිව් එකේදී මේ පොත රත්තරන් වටින පොතක් වන බෞද්ධයාගේ අත්පොත ඕගොල්ලන්ට කියවන්න. හැබැයි වැරදිට වටහා ගන්න එපා. අපි අර වචනාර්ථයෙන් ගත්තොත් බෞද්ධයාගේ අත්පොත කියන්නේ ධම්මපදය. බට් මෙතන රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ මේක බෞද්ධයාගේ අත්පොත විදිහට සටහන් කරලා තියෙන්නේ ඕනෙම බෞද්ධයෙක් අනිවාර්යයෙන්ම පරිශීලනය කළ යුතු පොතක් වෙන හින්දා. ඒක පටල ගන්න එපා. ඒකත් ඔළුවේ තියාගෙනම අපි යමු මේ රත්තරන් වටින පොත, වටිනා පොත, වචන වලින් විස්තර කරගන්න බැරි තරම් වටිනා පොත ඇතුළට. මම ඕගොල්ලන්ට අනිවාර්යෙන් ආරාධනා කරනවා, ඕගොල්ලෝ බෞද්ධ වේවා, ක්‍රිස්තියානි වේවා, මුස්ලිම් වේවා, ඔයගොල්ලෝ ඕනෙම මිනිස්සෙක් නම් මේ පොත හොයාගෙන කියවන්න. මේ පොත කියවුවොත් වැරද්දක් වෙන්නේ නැහැ. මේ පොතේ තියෙන ජීවිතය ඉතාම හොඳට ගෙවීමට අවශ්‍ය කරන උපදෙස් මේ පොතේ තියෙනවා. මරණින් පස්සේ ඔයාගේ භව ගමන සෝදායි කරගන්න විදිය. එහෙම තියෙන මිල කළ නොහැකි වටිනා පොතක් තමයි බෞද්ධයාගේ අත්පොත. මුලින්ම අපි යමු පොතේ තියෙන පසුවදනට. සත්‍ය ඔබ ළඟමය, එය බඹයක් පමණ වූ ඔබේ සුරුරෙන්ම අවබෝධ කළ හැකිය. එහෙත් එය අසීරුය. වෙනත් කිසිවෙකුට උපාධියක් ලෙස එය ඔබට පිරිනැමිය නොහැක. තථාගතයන් වහන්සේට කළ හැක්කේද මග කියාදීම පමණකි. එය සොයාගත යුත්තේ ඔබමය. ඒ නිවැරදි මග අකුරක් අඩු නොකොට වටහා ගැනීමට අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහානාහිමියන්ගේ සරල පොත් පෙළ ඔබට උපකාර කරයි. ශ්‍රී චන්දවිමල ධර්ම පුස්තක සංරක්ෂණ මණ්ඩලය. මම මේක පොත ගත්තේ 2011 විතර. ඒ කාලේ රුපියල් 235යි. මං හිතන්නේ පොත රුපියල් 500 ඉක්මවල ඇති කියලා. මම මේක ගත්තේ මට මතක විදිහට ගම්පහ මින්සර බුක් ෂොප් එකේ. ඔව් මින්සර තමයි. මේ තාම තියෙනවා. මේ මින්සර. හරි. එහෙනම් මුලින්ම මම ඕගොල්ලන් එක්ක යන්නම් මේ පොතේ තියෙන පටුනට. එතකොට ඕගොල්ලන්ට තේරෙයි මේ පොතේ මොනවා ගැනද කතා කරන්න කියලා. මුලින්ම මේකේ විස්තර කරනවා බුද්ධ රත්නය කියන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ ධර්ම රත්නය කියන්නේ මොකක්ද කියලා. සංඝ රත්නය කියන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ පොතේ විස්තර කරනවා තිසරණය කියන්නේ මොකක්ද කියලා. ඒ කියන්නේ රත්නත්‍රය සත්වයන්ට පිහිටවන ආකාරය, සරණාගමනය, සරණාගමනයේ ප්‍රභේද, සරණාගමනයන්ගේ ඵල සහ ආනිසංස, සරණාගමනය කිලිටවීම සහ බිඳීම, දෙවියන්ගේ පිහිට සෙවීම, රත්නත්‍රයේ කෙරෙහි පිළිපැදිය යුතු ආකාරයෝ. ඊට පස්සේ චෛත්‍යෝ, සර්වත ධාතුන් වහන්සේලා ගැන පැහැදිලි කරනවා. ලක්දිව ධාතුන් වහන්සේලා සහ පාරිභෝගික වස්තු ගැන පැහැදිලි කරනවා. ඊට පස්සේ උපාසකත්වය ගැන දැනගත යුතු කරුණු, උපාසක චණ්ඩාලය, උපාසක රත්නය, උපාසක ගුණ 10, තමන්ගේ හා අන්‍යයන්ගේද යහපත පිණිස පිළිපන් උපාසකතුමා, භික්ෂුන් වහන්සේ විසින් නොකළ යුතු කුලය කර්මය, නොකළ යුතු වෙළදාම් පස. ඊට පස්සේ දස අකුශලය ගැන කතා කරනවා. පාණාතිපාත අකුශලය. ඊට පස්සේ ප්‍රාණඝාතයේ ප්‍රයෝගය, ආඥා ප්‍රයෝගය ගැන දත යුතු කරුණු, ස්ථාවර ප්‍රයෝගය, මාපියන් මැරීම, දුකින් මිදවීමට මැරීම, සිය පණ නසා ගැනීම, ප්‍රාණාතිපාත කර්මයන්ගෙන් අල්ප සාවද්‍ය මහා සාවද්‍ය භාවය, ප්‍රාණඝාත කර්මයාගේ විපාක. ඊට පස්සේ අදත්තාදාන කර්මය. ඊට පස්සේ කාමමිත්‍යාචාරය, මුෂාවාදය, පිශුනාවාචය, පරුසාවාචය, සම්ප්‍රප්පලාපය, අවිද්‍යාව, ව්‍යාපාදය, මිත්‍යා දෘෂ්ටිය, දස පුණ්‍යක්‍රියා ගැන ඊට පස්සේ කතා කරනවා. දානය, ශීලය, භාවනාව, අපචායන පුණ්‍යක්‍රියාව, වෛයාවච්ච කුසලය, පත්තිදානය, පත්තානුමෝදනා, ධර්මශ්‍රවණය, ධර්ම දේශනය. ඊට පස්සේ කර්මයේ විශේෂ විභාග, කෘත්‍ය කර්ම චතුෂ්කය ගැන කතා කරනවා. ඊට පස්සේ
පාකදාන පර්යාය කර්ම චතුස්කය ගැන පාකකාල කර්ම චතුස්කය ගැන කතා කරන. ඊට පස්සේ පාකස්ථාන කර්ම චතුස්කය ගැන කතා කරනවා. ඊට පස්සේ සත්වයන් උපදන ස්ථානය, අටමහා නරකය, කුඩා නරකය, ලෝකාන්තරික නරකය, තිරිසන් අපාය, പ്രേත අපාය, අසුර අපාය, සප්තකාම ස්වර්ගය, රූපාවචර භූමි, අරූපාවචර භූමි, සංසාරය, නිර්වාණය, තුන්දරා බෝධිය, දශ පාරමිතාව, ඊට පස්සේ සමතිස් පාරමිතාව, සප්තාර ධනය, ආර්යෂ්ටාංගික මාර්ගය, ඊට පස්සේ දුර්ලභ කරුණු පසක්, පින් කිරීමට අනවශ්‍ය කල්ලට, අෂ්ටලෝක ධර්මය, නිතර මෙනෙහි කළ යුතු කරුණු පහක්, බුදුපියන් වහන්සේගේ අන්තිම අවවාදය. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ පවුල් ගැන කතා කරනවා. භාර්යාවෝ සබ්දෙනා, මෙලොව ජය ගන්නා ස්ත්‍රිය, පරලොව ජය ගන්නා ස්ත්‍රිය, අමුසමියාගේ යුතුයකම්, දෙව්ලොව වැඩ පිණිස පවත්නා කරුණු, පොහොසත් පවුල් වැටීමේ හේතු, වස්තු විනාශයේ හේතු සය. ඊට පස්සේ මාපියෝ, මාපියන්ගේ යුතුයකම්, මාපියන්ගේ ගුණ, මාතෘ පීතෘ ගුණ සූත්‍රය, මාපිය උපස්ථානයේ අනුහස්, මාපියන් නොසලකීමේ ආධිනවය. දරුවෝ, මාපියන් දරුවන්ගෙන් බලාපොරොත්තු වන දේ. ඊට පස්සේ ගුරුවරු ගැන කතා කරනවා. ඊට පස්සේ මිත්‍රයෝ ගැන කතා කරනවා. බලන්න මේ පොතේ කොච්චර දේවල් සටහන් වෙනවද කියලා. යමුද එහෙනම් පොත ඇතුළට. යමු. මුලින්ම මම යන්නම් මේ පොතේ මුල් පිටුවට. බෞද්ධයාගේ අත්පොත පටන් ගන්නේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කියලා. ලෝකයේ වාසය කරන්නා වූ මනුෂ්‍යයන් සම්බන්ධයෙන් නුවණැතියන්ගේ කල්පනාවට භාජනය විය යුතු ප්‍රධාන කරුණු දෙකක් වේ. ඉන් පළමුවැන්න දුක් කරදර වලින් මිදී මේලව සැපසේ ජීවත් වීමයි. දෙවැන්න මරණින් මතු අපාගත නොවි සුගතියෙහි ඉපද සුවසේ කල්යවීමයි. මේ කරුණු දෙක ඉබේම සිදුවන දේ නොවන බැවින් ඒවාට යම්කිසි පිහිටක් සොයාගත යුතුය. මනුෂ්‍යයෝ ගොවිකම්, අත්කම්, වෙළඳාම ආදිය මෙලොව සැපයට පිහිට කර ගනිති. තම තමා විසින් සොයාගන්නා ලද ඒ පිහිටවල හොඳ නරක දෙකේ සැටියට ඔවුන්ට නොඑක් තරාතිරම්වල සැප දුක් ලැබේ. මනුෂ්‍යයෝ පරලොව යහපත, පරලොව සැපේ සඳහා ආගම් පිහිට කර ගනිති. මෙලොවටද ආගම්වල පිහිට ඇතත් ඇත්තේ ස්වල්ප වශයෙනි. මනුෂ්‍යයෙකු මේලොව ජීවත්වන කාලය අවුරුදු 100කට අඩු ස්වල්ප කාලයකි. ඉන්නොබ්බෙහි ඇති පරලොව පිළිබඳ වූ කාලය කල්ප ගණනින්ද ප්‍රමාණ කළ නොහෙන දීර්ඝ කාලයකි. එබැවින් නුවණැත්තෝ මෙලොව ගැන කල්පනා කරනවට වඩා පරලොව ගැන කල්පනා කරති. මෙලොව කොපමණ ලාභයක් ලැබෙන, සැපයක් ලැබෙන කරුණක් වුවත් එය මරණින් මතු දුගතියෙහි යාමට කරුණක් වේ නම් එබඳු වැඩවලින් වැළකෙති. ඔව්හු ජීවිතාරක්ෂාව නිසාද පාපයක් නොකරති. මෙසේ නුවණැතියන් විසින් ඊතා මහත් කොට සලකන ලද පරලොව සැපේ ලබනු කැමැතියන් විසින් ඒ සඳහා පිහිට කර ගැනීමට සත්‍යාගමක් සොයාගත යුතුය. ලෝකෙහි එකිනෙකට වෙනස් බොහෝ ආගම් ඇති බැවින් ආගම තෝරා ගැනීම පරස්සමින් කළ යුත්තකි. සෑම ආගමකටම මනුෂ්‍ය වූ හෝ දෙවි වූ හෝ ප්‍රධාන ශාස්තෘවරයෙක් ඇත්තේය. එතුමාගේ ධර්මයක්ද ඇත්තේය. එතුමාගේ ශ්‍රාවක පිරිසක්ද වෙති. යම් ආගමක ප්‍රධාන ශාස්තෘවරයා යහපත් වේ නම්, ධර්මය යහපත් වේ නම්, ශ්‍රාවක සමූහය යහපත් වේ නම් ඒ ආගම පරලොවට පිහිට කරගත හැකි යහපත්ම ආගමයි. ලෝකේ ඇත්තා වූ ආගම අතුරෙන් බුද්ධාගම යහපත් ශාස්තෘවරයෙක් ඇත්තා වූද, යහපත් ධර්මයක් ඇත්තා වූද, යහපත් ශ්‍රාවක පිරිසක් ඇත්තා වූද ආගමය. බුද්ධාගම පිළිබඳ වූ ඒ ප්‍රධානාංග තුනට රත්නත්‍රයයි කියනු ලැබේ. තෙරුවන යනුද එයට නමකි. රත්න යනු සත්වයන් විසින් බොහෝ උසස් කොට සලකන්නා වූද, බොහෝ ප්‍රයෝජනවත් වූද, එහෙයින්ම බොහෝ වටිනාකම ඇත්තා වූද, දුර්ලභ වූද, කලාතුරකින්ම දක්නට ලැබෙන්නා වූද, උසස් පුද්ගලයන් පරිභෝග කරන්නා වූද, රන් රිදී මුතුමැණික් ආදියට විවහාර කරන නමකි. තථාගතයන් වහන්සේය, උන්වහන්සේගේ ධර්මයය, උන්වහන්සේගේ ශ්‍රාවක සමූහය යන මේ වස්තු තුනට වඩා සත්වයනට පිහිට වන්නා වූ ප්‍රයෝජනවත් වූ වස්තුවක් හෝ පුද්ගලයෙක් හෝ ලෝකේ කොතැනකවත් නැත්තේය. එබැවින් ඒ බුද්ධාදී උත්තම වස්තු තුනට රත්නයයි කීම අතිශයින්ම යුක්ති යුක්තය. බුද්ධාගම්කාරයන් විසින් ඒ රත්නය මනාකොට නොහැදින ගත්තොත් තමන් අදහන ආගම සත්‍ය වශයෙන්ම පරලොවට පිහිට කරගත හැකි ආගමක්ද යනු බව ඔවුන්ට නොදත හැකිය. වන්දනාමානාදී ඔවුන් කරන පින්කම්ද මහත්ඵල වන සැටියට නොකළ හැකිය. රත්නත්‍රය හැඳින ගැනීම බුද්ධාගම ඇදහීමේ අත්තිවාරමය. රත්නත්‍රය නොහඳුනන තැනැත්තා කරන පින්කම් අත්තිවාරමක් නැතිව තැනූ ගොඩනැගිල්ලක්සේ දුබලය. එයින් පරලොව සැපත පතන හැමදෙනා විසින්ම රත්නත්‍රය දැන හැඳින ගත යුතුය.
මොකද කියන්නේ රත්නත්‍රේ දැන හැඳින ගන්න කැමතිද දාන බලන්න කමෙන්ට් එක කැමතිනේ හරි යමු බුද්ධ රත්නය ඉතා දීර්ඝ කාලයක් මුළුල්ලෙහි රැස් කළ පින් බලෙන් සියලු පව් නසා සියල්ල දැන වදාලා වූ කපක් මුළුල්ලෙහි කීවද ඉවර නොවන ගුණ ඇත්තා වූ මහෞත්තමයන් වහන්සේ බුද්ධ නම්වන සේක ලෝකෙහි ඇත්තා වූ පදවි අතුරෙන් සියල්ලටම උසස් පදවිය බුද්ධ පදවියයි ඒ ලැබීමට යටත් පිරිසයින් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි ධන පරිත්‍යාග පුත්‍ර පරිත්‍යාග භාර්යා පරිත්‍යාග අංග පරිත්‍යාග ජීවිත පරිත්‍යාග යන මේවා කරමින් පැරුම් පිරිය යුතුය ඒතා උදාර අදහස් ඇති මහා වීරයෙකුට මිස සැමටම කළ හැකි වැඩක් නොවන බැවින් ලෝකෙහි බුදු කෙනෙකුන් පහළවන්නේ ඉතාම දීර්ඝ කාලයකිනි බුදුරජාණන් වහන්සේ ආශ්චර්යවත් පුද්ගලයෙකි උන්වහන්සේගේ ගුණ තබා ශරීරයේද ප්‍රමාණ කළ නොහේ කොපමණ උස පුද්ගලයෙකුට වුවද උන්වහන්සේගේ හිස් මුදුන නොබැලිය හැකිය ලෝකෙහි සැමටම වඩා ශෝභන තැනැත්තාද උන්වහන්සේය මිනිස්ලොව තබා දෙව්ලොව බඹලොවද රූප ශෝභාවෙන් උන්වහන්සේට වැඩි කෙනෙකු තබා සම කෙනෙකුද නැත උන්වහන්සේගේ ශරීරයේ රන්වන්නේ ඔපනකූ රන් කඳක්සේ දිලිසෙන්නේය එයින් නිල් කහ රතු සුදු රැස් විහිදෙන්නේය මදට පැහැ ඇත්තා වූද කලවම් පැහැ ඇත්තා වූද රැස් විහිදෙන්නේය සියලු කෙලෙසුන් නැති වූ බැවින් උන්වහන්සේගේ සිත අති පාරිශුද්ධය කරුණාවෙන් තෙත්තිය තමන් වහන්සේගේ පුත්‍ර වූ රහල් කුමරුවන් කෙරෙහි මෙන්ව දෙවදත්තාදී වූ සතුරන් කෙරෙහිද උන්වහන්සේගේ මහා කරුණාව නොවෙනස්ව පවත්නේය කිසි වස්තුවක් කෙරෙහි හා කිසිම පුද්ගලයෙකු කෙරෙහිද උන්වහන්සේගේ ඇල්මක් නැත දෙවදත්තාදී සතුරන් කෙරෙහිද උන්වහන්සේගේ වෛරයක් නැත උන්වහන්සේ සතුරු මිතුරු සැම දෙනාටම යහපතක්ම කරන සේක උන්වහන්සේ අතීතානාගත වර්තමාන යන කාලත්‍රයට අයත් වූද කාල මුක්ත වූද සියල්ල දත්සේක උන්වහන්සේගේ දිවසට කොතරම් දුර තිබෙන දෙයක් වුවද කොතරම් සියුම් දෙයක් වුවද පෙනෙන්නේය උන්වහන්සේගේ දිව කනට ඉතා දුර ශබ්ද හා පියවි කනට නොඇසෙන ශබ්දද මැනවින් ඇසෙන්නේය උන්වහන්සේට අනුන්ගේ සිත් අනුන්ගේ අදහස් අනුන්ගේ ගතිගුණ පෙනෙන්නේය මැරෙන්නන් උපදින තැන් පෙනෙන්නේය ඒ ඉපදීම්වලට හේතුවන පින් පව් පෙනෙන්නේය උන්වහන්සේගේ ඉර්දිය ඉතාමත්ම ආශ්චර්යවත්ය උන්වහන්සේට දියගිනි සුළං ආදී ඕනෑම දෙයක් සිතින් මැවිය හැකිය කැමති වෙසක් මවාගත හැකිය පොළොවෙහි මෙන්ම අහසෙහිද සියලු ඉරියව් පැවැත්විය හැකිය ජලයෙහිද පොළොවෙහි මෙන්ම සියලු ඉරියව් පැවැත්විය හැකිය වක්කල අතක් දිගු කරන්නාක් මෙන් සැනකින් ලෝකේ ඕනෑම තැනකට යා හැකිය නොපෙනේද විසිය හැකිය උන්වහන්සේගේ ධර්ම දේශනාව ඉතාම ආශ්චර්යවත්ය දහම් දෙසන්නා වූ උන්වහන්සේගේ මුහුණ සතර දිශාවෙහිම සිට දහම් අසන සෑම දෙනාටම නොවෙනස්වම පෙනෙන්නේය උන්වහන්සේ විසින් එකම භාෂාවකින් කරන දේශනය අසන සැම දෙනාටම තම තමන්ගේ භාෂාවෙන් තේරෙන්නේය උන්වහන්සේගේ හඬ ඉතාම මිහිරිය මිනිස් හඬට බයවී පලා යන වන සත්තුද උන්වහන්සේගේ මිහිරි හඬ සතුටින් අසාගෙන සිටිති උන්වහන්සේගේ හඬසේ මිහිරි කටහඬක් තබා තූර්ය නාදයකදු නැත උන්වහන්සේගේ මේ මధుර ස්වරය බණ අසන පිරිසෙන් පිටතටද පැතිරෙන්නේය බණ අසනවුන් ලෝපුරා සිටියත් සැමටම ඇසෙන්නේය උන්වහන්සේ යමක් ප්‍රකාශ කළේ නම් එය එසේමය උන්වහන්සේට වැරදීම් නැත නිහතමානී වූ භාග්‍යවතුන් වහන්සේ මිනිසුන්ගේ උස් පහත් පොහොසත් දුප්පත්කම් ගැන නොසලකන සේක උන්වහන්සේ කෞශල්‍යාදී නරේන්ද්‍රයන්ගේ මාලිගාවන්ට මෙන්ම කරුණක් ඇති වී නම් රොඩි කුප්පායමටද වඩිනා සේක උන්වහන්සේ වැදුම් පිදුම් කළ යුත්තන් අතරින් අග්‍ර වූ සේක ඕක තමයි බුද්ධ රත්නය ගැන තියෙන්නේ ඊට පස්සේ ධර්ම රත්නය සතර මාර්ගය සතර ඵලය නිර්වාණය යන නව ලෝකෝත්තර ධර්ම හා තථාගතයන් වහන්සේ විසින් 45 වසක් මුළුල්ලෙහි දෙවි මිනිසුන්ට දේශනා කර ධර්ම සමූහය වූ පිටකත්‍රයද යන මේ දස වැදෑරුම් ධර්මය ධර්ම රත්නයයි එහි සතර මාර්ගය යනුවෙන්
සෝවාන් මාර්ගය, සකෘදාගාමි මාර්ගය, අනාගාමි මාර්ගය, අරහත් මාර්ගය යන සතරය. සතර ඵලය යනුවෙන් සෝවාන් ඵලය, සකෘදාගාමි ඵලය, අනාගාමි ඵලය සහ අරහත් ඵලය යන සතරය. විලෝකෝත්තර මාර්ගඵල ධර්මයෝ යම් කිසි තැනක ඇති වස්තුන් කොටසක් නොව තම තමා විසින්ම වීරය කොට තමා තුළ උපතවා ගත යුතු ධර්මයෝය. නිර්වාණය යනු එම ලෝකෝත්තර මාර්ගයේ ලැබීමෙන් ලැබෙන උසස්ම සුවය. පිටකත්‍රය යනු විනය පිටකය, සූත්‍ර පිටකය, අභිධර්ම පිටකය යන තුනය. එහි විනය පිටකය යනු තථාගතයන් වහන්සේ විසින් තමන් වහන්සේගේ ශ්‍රාවකයන්ට පැන වූ නීති සමූහය අන්තර්ගත දේශනා සමූහය. එය පරාජිකා පාළි, පාචිත්‍ය පාළි, මහවග්ග පාළි, චූලවග්ග පාළි, පරිවාල පාළි යයි ප්‍රකරණ වශයෙන් පසක් වන්නේය. ධර්මස්කන්ධ 21,000කි. සූත්‍ර පිටකය යනු තථාගතයන් වහන්සේ විසින් ඒ ස්ථානයෙහි එහි පුද්ගලයන්ට දේශනා කළා වූ සාමාන්‍ය දේශනා සමූහයය. ඒ සූත්‍ර පිටකය දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුක්ත නිකාය, අංගුත්තර නිකාය, කුද්දක නිකාය යයි නිකාය 5කට බෙදා තිබේ. එහි දීඝ නිකාය සූත්‍ර සුතියකින් සහ බණවර සිව් 60කින් යුක්තය. මජ්ක්‍ධිම නිකාය සූත්‍ර 152කින් හා බණවර 80කින් යුක්තය. සංයුක්ත නිකාය සූත්‍ර 7762කින් හා බණවර 100කින් යුක්තය. අංගුත්තර නිකාය සූත්‍ර 9750කින් හා බණවර 120කින් යුක්තය. කුද්දක නිකාය කුඩාගන්ත සමූහයකි. කුද්දක පාඨය, ධම්මපදය, උදානය, ඉත්තිවුත්තය, සුත්තනිපාතය, විමානවත්තුපාලිය, පේතවත්තුපාලිය, තේරගාථා, තේරිගාථා, ජාතකපාලිය, නිද්දේශපාලිය, පටිසම්භිදා මග්ගය, අපදානය, බුද්ධ වංශය, චර්යාපිටකය යන මේ ප්‍රකරණ 15 කුද්දක නිකාය. සූත්‍ර පිටකෙහි ධර්මස්කන්ධ 21,000කි. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පැමිණීමෙන් 6 වන වසරෙහි තවුතිසා දෙව්ලොව වස් 3 මස මුළුල්ලෙහි දේශනා කර පරම ගාම්භීර පරමාර්ථ දේශනය අභිධර්ම පිටකය. ධර්මසංගණී ප්‍රකරණය, විභංග ප්‍රකරණය, ධාතු කතා ප්‍රකරණය, පුද්ගල පඤ්ඤති ප්‍රකරණය, කතාවත්තු ප්‍රකරණය, යමක ප්‍රකරණය, ප ဋ ාණ ප්‍රකරණයයි අභිධර්ම පිටකයේහි ප්‍රකරණ 7කි. එහි ධර්මස්කන්ධ 42,000කි. ඔය ටික තුලා තමයි 84,000ක් ධර්මස්කන්ධය හැදෙන්නේ. හරි. දැන් අපි යමු පොත ඇතුළට. දැන් මම ඔයගොල්ලන්ව එකයි යන්නම් ගොඩක් වැදගත් තැනකට. දැන් මම ඔයගොල්ලන්ව එකයි යන්නේ අපේ ප්‍රාණඝාතයේ ප්‍රයෝගය ගැන කතා කරන්න. ඊට පස්සේ මම බලන්නම් දුකින් මිදවීමට මැරීම, සිය පණ නසා ගැනීම, ඔය දේවල් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන මොන වගේ දේවල්ද කියලා. අපි යමු 50 වෙනි පිටුවට. ඔන්න ප්‍රාණඝාතයේ ප්‍රයෝගය. දශ අකුසලය, පාණාතිපාතය, අදත්තා දාණය, කාම මිත්‍යාචාරය, මෘෂාවාදය, පිශුනාවාචය, පරුෂාවාචය, සම්ප්‍රප්පලාපය, අවිද්‍යාව, ව්‍යාපාදය, මිත්‍යා දෘෂ්ටිකත්වය යන මොහු දශ අකුශල කර්ම පතයෝය. දෙවන ප්‍රාණාතිපාත අකුශලය ගැන තමයි ඊළඟට කතා කරන්න යන්නේ. සත්වයෙකුගේ ජීවිතය පැවතිය යුතු තරම් කල් පවත්නට නොදී යම්කිසි උපක්‍රමයකින් අතරකදී විනාශ කිරීම ප්‍රාණාතිපාත නම් වේ. ප්‍රාණඝාතය යනු එයටම නමකි. ප්‍රාණාතිපාත කර්මයට අංග 5ක් ඇත්තේය. 1. පණ ඇති සතෙකු වීම. 2. පණ ඇති සතෙකු බව දැනීම. 3. මරණු කැමැති සිත. 4. මරන්නට උපක්‍රම කිරීම. 5. ඒ උපක්‍රමය නිසා මරණය සිදුවීමය යන මොහු ප්‍රාණඝාත කර්මයාගේ අංගයෝය. මෙම පංචාංග සම්පූර්ණ නොවී කෙනෙකු නිසා සත්වයෙකුගේ මරණය සිදු වුවද ඔහුට ප්‍රාණාතිපාත කර්මය සිදු නොවේ. යන එන කල්හි පයට පෑගී කුඩා සත්තු මැරෙති. ගොවිකම් කරන කල්හිද බොහෝ සත්තු මැරෙති. මරණු කැමැත්තක් නැති නිසා ඒ මරණවලින් යාම් ඊම් කරන්නන්ට හා ගොවියන්ට ප්‍රාණාතිපාත අකුශලය ඇති නොවේ. සත්වයෝ මැරෙත්වා යයි සිතා පොළව කෙටීම, ගිනි තැබීම ආදිය කළහොත් එසේ කළ තැනැත්තාට මලසතුන්ගේ ගණනින් ප්‍රාණාතිපාත කර්ම සිදුවේ. යම්කිසි සත්වයෙකු මරණ අදහසින් වෙඩි තැබූ කල්හි ඒ සතාට නොවැදී
බලාපොරොත්තු නොවූ අන්සතෙකුට වැදී මලේද එයින් වෙඩි තැබූ තැනැත්තාට ප්‍රාණඝාත කර්මය නොවේ. ඒ සත්වයා මරුණු කැමැත්තක් නැති බවෙනි. මරුණු පිණිස තැබූ වෙඩිල්ල වැදී සත්වයා නොමලේ නම් එයින්ද ප්‍රාණඝාත කර්මය සිදු නොවේ. වෙඩි වැදුණු සත්වයා අවුරුදු ගණනාවකින් වුවද ඒ වෙඩි පහර නිසා ඒකාන්තයෙන්ම මැරෙන්නේ නම් වෙඩි තැබූ තැනැත්තාට වෙඩි තැබූ කෙනෙහිම සත්වයා මැරෙන්නට කලින්ම ප්‍රාණඝාත කර්මය සිදුවේ. මැරීමේ අදහසක් නැතිව රිදවන පිණිස ගසන ලද ගල් පහරකින් සත්වයෙකු එකෙනෙහිම මිය ගියේද පහර ගැසුවාහට ප්‍රාණඝාත කර්මය සිදු නොවේ. මැරදීමකින් සතෙක් මැරුණොත් ප්‍රාණඝාත කර්මය සිදු නොවේ. ඔන්න පැහැදිලිව තේරුම් ගන්න. මරණ අදහස නැති බැවිනි. සූපත් කරන අදහසෙන් කරන ශල්්‍ය කර්මයකදී ක්‍රියාවකින් සත්වයෙකු මිය ගියේද ප්‍රාණඝාත කර්මය සිදු නොවේ. මගේ මේ ඇහුව දවසක් ඩොක්ටර් කෙනෙක් එයාට දුන්න උත්තරේ මෙතන. ප්‍රාණඝාතයේ ප්‍රයෝගය, ස්වාහස්තික ප්‍රයෝගය, දෙක ආඥා ප්‍රයෝගය, නිස්සර්ගික ප්‍රයෝගය, ස්ථාවර ප්‍රයෝගය, විද්‍යාමය ප්‍රයෝගය, ඉර්ධිමය ප්‍රයෝගය යයි ප්‍රාණාතිපාතය පිළිබඳ ප්‍රයෝග 6කි. ප්‍රයෝගය යනු සිදු කිරීමට කරන උත්සාහය වේ. 1. මරණු සඳහා ගැසීම්, කැපීම්, ඇනීම් ආදී සියතින්ම කරන්නා වූ ව්‍යායාමය ස්වාහස්තික ප්‍රයෝගයේ නම්මේ. ඔයගොල්ලෝ ජීවිතේටවත් අහලා තියෙනවද මේ ටික? මේ වගේ වටිනා දේවල් තියෙන පොතක් තමයි අද මම මේ ඔයගොල්ලොත් එක්ක කතා කරන බෞද්ධයාගේ අත්පොත. ඒ නිසාමයි මේ පොත අද කියවනවා කියලා මම තීරණය කරේ. මම හිතනවා මගේ තීරණයට ඔයගොල්ලෝ එක ගැති කියලා. එකක නැත්තම් ඒකත් කමෙන්ට් කරන්න කමන්නේ. 2. සියතින් නොමරා අනෙකකු ලවා කරවීම ආඥා ප්‍රයෝගයේ නම්මේ. කවුරු හිතනවා නම් මම මරන්නේ සල්ලි දීලා මරවනවා එතකොට පව් නැහැ කියලා පව්. ආඥා ප්‍රයෝගය. ගල් ගැසීම, පොළු දමා ගැසීම, ආයුධ දමා ගැසීම, වෙඩි තැබීම යනාදී වශයෙන් යම් කිසිවක් තමාගේ අතින් මුදා සත්වයෙකුගේ ශරීරයට යැවීම වශයෙන් කරන්නා උත්සාහය නිස්සර්ගික ප්‍රයෝගය නම්මේ. උගුල් ඇටවීම, කුල් සිටවා තැබීම, තුවක්කුබඳ තැබීම, බලවල් සාරා තැබීම යනාදිය ස්ථාවර ප්‍රයෝගය නම්මේ. අංගම් පිඹීම, සෝනියම් කිරීම, පිල්ලියම ආදී වූ විද්‍යාවකින් කරන්නා උත්සාහය විද්‍යාමය ප්‍රයෝගය නම්මේ. කට්ටඩියන්ට පව් පිරෙනවා. මෙන්න සාක්කි. ඇතැම් සත්වයන්ට අනුන් නැසිය හැකි ඉරිදි උත්පත්තියෙන්ම පිහිටා තිබේ. බොහෝසෙයින් එබඳු ඉරිදි ඇත්තෝ අමනුෂ්‍යයෝය. ඔවුන්ට තමාගේ ශරීරය දැක්වීමෙන්ද බියගෙන දෙන වෙස්මවා දැක්වීමෙන්ද බියගන්වා මනුෂ්‍යාදී සත්වයන් මැරිය හැකිය. ඒ ඔවුන්ගේ ඉරිදියය. ඒ එබඳු ඉරිදියකින් කරන්නා උත්සාහය ඉර්ධිමය ප්‍රයෝගයේ නම්මේ. මේ සයක් වූ ප්‍රයෝගයන් අතුරින් කවර ප්‍රයෝගයෙන් වුවද මැරුවහොත් ප්‍රාණඝාත පාපය සිදුවේ. බලන්න කොච්චර සරලව කොච්චර ලස්සනට හෙරුකානේ හාමුදුරුවෝ මේවා ඩිෆයින් කරලා තියෙනවද කියලා. මේවා තියෙන්නේ මේ පොතේ විතරයි. එනිසා මම ආයෙත් කියනවා මොන ලෝකෙන් හරි හොයන් කියවන්න. මේකේ PDF උත් තියෙනවා. PDF එකක් හරි හොයන් කියවන්න. ඒ තරම් වටිනවා. PDF එකක් හම්බුනොත් print කරලා ළඟ තියාගන්න. ඒ තරම් වටිනවා. ඒ තරම් වටිනවා. ඊට පස්සේ කියනවා ආඥා ප්‍රයෝග ගැන දත යුතු කරුණු. වස්තුවය, කාලයය, අවකාශය, ආයුධය, ඉරියව්වය, ක්‍රියා විශේෂය යන මේ කරුණු 6 ඇනවීම සම්බන්ධයෙන් දත යුතුය. වස්තුව යනු මරණු ලබන සත්වයය. මරන්නට අණ කරන්නා වූ තැනැත්තා යම් සත්වයෙක් මරන්නට නියම කරන ලද්දේ නම් අණ ලැබූ තැනැත්තා විසින් නොවරදවාම ඒ සත්වයා මැරුවහොත් අණ කළා වූද මැරුවා වූද දෙදෙනාටම ප්‍රාණඝාත කර්මය සිදුවේ. එතකොට වදකයාට ප්‍රාණඝාතය සිදුවෙනවද? මෙන්න උත්තරේ සිද්ධ වෙනවා. නීමේ ලැබූ තැනැත්තා වරදවා අන්‍ය සත්වයෙකු මැරුවහොත් මැරු තැනැත්තාට පමණක් ප්‍රාණඝාත කර්මය සිදුවේ. අණ කළ තැනැත්තා නිදහස් වේ. කාලය යනු රාත්‍රී කාලයේද දිවා කාලාදියේ අණ කරන තැනැත්තා රාත්‍රී කාලයේදී මරන්නට අණ කළ කල්හි මරණ තැනැත්තා කාලය වරදවා දවාලෙහි මැරුවහොත් කර්මය මැනූ තැනැත්තාටම වේ. අණ කළ තැනැත්තා මිදේ. නියම කළ වෙලාවේ මැරුවහොත් දෙදෙනාටම පාපය වේ. අවකාශය යනු මැරීම කරන තැනය. යම් තැනක සිටින සත්වයෙකු මරන්නට අණ කළ කල්හි අණ ලැබූ තැනැත්තා විසින් ඒ නියම කළ තැනම සිටින සත්වයා මැරුවහොත් දෙදෙනාටම ප්‍රාණඝාත කර්මය වේ. වරදවා අන් තැනක සිටින සත්වයෙකු මැරුවහොත් මැරු තැනැත්තාට පමණක් කර්මය හිමි වේ. ආයුධ යනු මැරීම සඳහා පාවිච්චි කරන ආයුධය වේ. අණ කරන තැනැත්තා පිහියකින් ඇන මරන්නට නියම කළ කල්හි අණ ලැබූ තැනැත්තා එසේ කළහොත් දෙදෙනාටම කර්මය හිමි වේ. අන් ක්‍රමයකින් මැරුවහොත්
අනකල තැනැත්තා මිදේ. ඉරියව්ව යනු මරණු ලැබුණු සත්වයා සිටින ඉරියව්වය. නිදා සිටියේදී මරණට නියම කරනු ලැබූ තැනැත්තා විසින් සත්වයා ගමන් කරද්දී මැරුවහොත් අනකල තැනැත්තා මිදේ. නිදා සිටියේදීම මැරුවහොත් මරවන මරණ දෙදෙනාටම කර්මය හිමි වේ. ක්‍රියාවිශේෂය යනු මරණු සඳහා කරන උපක්‍රමයයි. වෙඩිතබා මරන්නට අනකල කල්හි අන ලැබූ තැනැත්තා එසේම කළහොත් මරවන මරණ දෙදෙනාටම ප්‍රාණඝාත කර්මය වේ. අන්ක්‍රමයකින් මැරුවහොත් මැරු තැනැත්තාට පමණක් කර්මය හිමිවේ. ස්ථාවර ප්‍රයෝගය ගැන දත යුතු කරුණු. යම් සත්වයකු මරණු පිණිස උගුල් ඇටවීම් ආදී ස්ථාවර ප්‍රයෝගයක් කරන ලද කල්හි ඒ සත්වයාගේ මරණයෙන්ම ප්‍රයෝගය කළ තැනැත්තාට ප්‍රාණඝාත කර්මය වේ. අන්සත්වයේ හසුවී මලේද ප්‍රාණඝාත කර්මය සිදු නොවේ. නියමයක් නැතිව ඇට වූ උගුලට හසුවී කවර සත්වයකු හෝ මලහොත් ප්‍රාණඝාත කර්මය වේ. වැද්දන්ට ප්‍රාණඝාත කර්මය වේ. නියමයක් නැතිව සතුන් මැරීමට වළක්වා තැබුවහොත් ඒ වෙල පවත්නා තුරුම එහි වැටී මැරෙන්නා වූ සත්ව ගණනටම ප්‍රාණඝාත කර්ම වල කැණුවවුන් හට සිදුවේ. දැන් යමු සියදි හානි කර ගැනීම ගැන කතා කරන්න. මෙන්න කියනවා දුකින් මිදවීමට මැරීම. සමහරු දුක්විඳින සතුන් දුකින් මිදවීමට කියා මරා දමත් එයින් පවක් නොවෙතැයි ඔවුන් සිතති. අවීචි මහා නරකයෙහි දුක්විදින සත්වය පවා මරණයට බියවෙති. සත්වයා හට ජීවිතයට වඩා ප්‍රිය දෙයක් නැත. ඔහුට එය නැතිවීමට වඩා මහත් අන් දුකක්ද නැත. එබැවින් නිදහස් කිරීමටය කියා සතෙකු මැරීම ඒ සතාට විඳින දුකට වඩා මහත් දුකක් ඇතිකර දීමකි. එබැවින් එය පාපයකි. දුකින් නිදහස් කිරීමට සතුන් මරන්නෝ අසරණ සතුන්ම මරණු මිස කොතෙක් දුක්වින්දත් ඔවුන්ගේ මවක හෝ පියෙකු හෝ සහෝදරයෙකු හෝ දරුවෙකු හෝ නොමරති. ඔවුන්ගේ අදහස සාධාරණ එකක් නොවන බව එයින්ම ඔප්පුවේ. මිනිසුන්ට එසේ නොකරනවා නම් තිරිසරුන්ට පමණක් එසේ කිරීම කෙසේ යුක්තියක් වේද? නොවේමය. කරුණා සහගත සිතින් කිසි කලෙකු සත්වයෙකු මැරිය හැකි නොවේ. දුක්ඛිත සත්වයන් මරන්නන් තුළ ඒ සතුන් ගැන කරුණාවක් ඇතිවන බව සත්‍යයකි. එහෙත් කරුණා සහගත සිතින් සතෙකු නොමැරිය හැකිය. සත්වයෙකු මැරිය හැක්කේ ද්වේෂ සහගත සිතකින්මය. දේශාගත සිත සැම කල්හිම අකුශලයකි. මෙබඳු අවස්ථාවලදී වදක චිත්තේ ඇතිවනුවේ කරුණා මුහුණුවර ඇත්තා වූ මන්ද ද්වේෂයෙන් හා බලවත් මෝහයෙන්ද යුක්තවය. චිත්ත චෛතසික ධර්මයන්ගේ විශේෂ විභාග සහ ලක්ෂණ නොදැනුවත්හන්ට වැටහෙන්නේ ඒ ද්වේෂාගත සිත කරුණාසහගත හිතක් සේය. දුක විඳින නිසා හෝ වේවා අන් කරුණක් නිසා හෝ වේවා ප්‍රාණවදයක් කිරීම අකුශලයක්ම බව දත යුතුය. සිය පණ නසා ගැනීම ද්වේෂාගත සිතකින් කළහොත් පාපයකි. එහෙත් එය දශ අකුශල කර්මපතයට අයත් වූ ප්‍රාණඝාත කර්මය නොවේ. තමාගෙන් අන්න සත්‍යයකු මැරීමෙන්ම ප්‍රාණඝාත කර්මය වේ. විනේ සැටියට මිනිසකු මැරුහොත් භික්ෂුව පරාජිකාවට පැමිණේ. සියපණ හානිකර ගැනීමෙන් පැමිණෙන්නේ කුඩා ඇවතකටය. සියපණ හානිකර ගැනීමය පරපණ හානි කිරීම යන දෙකෙන්ම මහත් වෙනසක් ඇති බව එයින් දත හැකිය. ඔය විදිහට මේ පොතේ තියෙන කරුණු දිගින් දිගටම ගලාගෙන යනවා. කියලා වැඩක් නෑ. කෙනෙක් කියවුවොත් අනිවාර්යෙන්ම ඒ අයට පුදුමාකාර ධර්ම දැනුමක් ලබාගන්න පුළුවන් ජාතිය පොතක් තමයි තෙරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේගේ මේ බෞද්ධයාගේ අත්පොත කියන පොත. ඉතින් මම මේ කියුවේ පිටු ටිකයි. මෙතන තියෙනවා හරියටම පිටුව 248ක් වෙනවා. පිටු 248ක් තියෙනවා මේ. 248ක් තියෙනවා. ඒ පිටු 248 පුරාවටම අපේ ස්වාමීන් වහන්සේ පුදුමාකාර ධර්ම දැනුමක් ලබා දෙනවා. ඒ හින්දා මගේ වීඩියෝස් බලලා ඕගොල්ලන්ට මම අනිවාර්යයෙන්ම නිර්දේශ කරනවා පොත හොයාගෙන කියවන්න. අනිවාර්යයෙන්ම පොත හොයාගෙන කියවන්න මහ ලොකු ගාණක් නෙමෙයි. ඒ කියන්නේ පුංචි දේවල් අපි ධර්මය ගැන දන්නේ නැති පුංචි දේවල් කොච්චර මේ පොතේ තියෙනවද? මම මේ විනාඩි 20ක් 30ක් ඔයගොල්ලොත් එක්ක කතා කරේ. දැන් මේ අර ප්‍රාණඝාතය ගැන අපි නොදන්න කොච්චර දේවල් පොතේ තිබ්බද? ඔයගොල්ලෝ නොදන්න කොච්චර දේවල් පොතේ තිබ්බද? ඒ වගේ පිටු 248ක් පුරාවට කොච්චර දේවල් ඇතිද කියලා හිතා ගන්න පුළුවන් නේද? භාෂාවත් එච්චර ගැඹුරු නෑ. යම් තාක් දුරකට ගැඹුරුයි. හැබැයි එච්චර ගැඹුරු නෑ. සරලව ලියලා තියෙන්නේ.
හොයාගෙන කියවන්න. ඔගොල්ලෝ පිටරට ඉන්න කට්ටියත් මගේ වැඩසටහන බලනවනේ. ඔගොල්ලන්ට කියන්නේ මේක ගෙන්න ගන්න බැරි වෙයි. ගෙන්න ගන්න බැරි නම් කෙලිම Google එකේ search කරන රේරුකානේ ඡන්දවිමල තේරෝ බෞද්ධයාගේ අත්පොත PDF එනවා. download කරගන්න ලැප් එකට හරි ටැබ් එකට හරි ෆෝන් එකට හරි මොකටද දාගෙන කියවන්න. කියවුවොත් අනිවාර්යයෙන්ම පුදුමාකාර වටිනකමක් තියෙනවා. ඒ වගේම මතක් කරනවා කියවල විතරක් මේක අතල්ලා දාන්න එපා. මේක අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ගේ ජීවිතයටම එකතු කරගන්න. කියවන්න ගියොත් මේ ඉවරනකම් පොත කියවන්න පුළුවන්. ඒ තරම් වටිනවා. හොඳේ ඒ තරම් වටිනවා. මොකද කියන්නේ? තව කියවන්න ඕනද? තව පොඩි කොටසක් කියවන්නද? එකක් පොඩි කොටසක් කියවන්න. ධර්ම දේශනයෙන් ලැබෙන කුශලයාගේ මහත් බව. ධර්ම දේශනේ මමත් නියම් බණක් වගේනේ කියන්නේ. පොළවේ පටන් බ්‍රහ්ම ලෝකයේ දක්වා සක්වල පුරා වැඩ සිටින පසේබුදු මහරහතන් වහන්සේලාට කෙසෙල් ගොබසේ මට සිලුටු වස්ත්‍ර පිදීමට වඩා එබඳු ප්‍රතිග්‍රාහක පිරිසකට ප්‍රණීත ආහාර පාත්‍ර පුරවා දෙන දානයකටද වඩා එබඳු පිරිසකට තෙල් ගිතෙල් ආදියෙන් පාත්‍ර පුරවා දෙන ගිලන්පස දානයකටද වඩා මහාවිහාරය වැනි විහාර දහස් ගණනක් කරවීමටද වඩා ලොව මහපාය වැනි පාහයන් දහස් ගණනක් කරවීමටද වඩා අනේපෙඩු මහා සිටුහු විසින් ජේතවනාරාමේ සඳහා කළ පරිත්‍යාගයටද වඩා අනුමෝදනාවක් කිරීමේ වශයෙන් එක් ගාථාවකින් කරන ධර්මදේශනයම උසස් බව දක්වා තිබේ. මේ සත්වයන් මහා දානයන් දෙනුවේ බණ ඇසීම නිසාය. බණ නොඇසුවහොත් ඔවුහු පින් සලකා බත් සැන්දකොත් නොදෙන්නාහ. බණකීමේ කුශලය උසස් වන්නේ ඒ නිසාය. මේ සත්වයන් පින් කොට ලෞකික ලෝකෝත්තර සම්පත් ලබන්නේද බණ ඇසීම නිසාවෙනි. එබැවින් බණකීම සියල්ලම දීම වැනිය. ඒ කාරණයෙන් ධර්මදේශනය අන් හැම පිනකටම යට කරන උසස් පිනක් වේ. දානාදී පින්කම් වලින් ලැබෙන යම් අනුහසක් වේ නම් ඒ සියල්ලම දහම් දෙසීමේ කුශලයාගේ ඵල වශයෙන් ලැබෙන බව කිය යුතුය. ප්‍රඥාව ලැබීම එහි විශේෂ ඵලයක් වශයෙන් කිව යුතුය. තේරෙනවද ධර්ම දේශනාවේ පුණ්‍ය ඵලය කොච්චර වැඩිද කියලා. මේ වගේ සෑහෙන දේවල් තොගයක් පොතේ තියෙනවා. ඒ නිසා අරන් කියවන්න. ආයෙත් මතක් කරනවා අනිවාර්යයෙන්ම අරන් කියවන්න. අරගන්න බැරි නම් PDF එක හරි හොයාගෙන කියවන්න. ඉතින් මේක තමයි අද ලයිව් එකේදී ඔයගොල්ලන්ට මම හඳුන්වා දෙන පොත. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ දන්නවා මම මේ මොකද්ද කරන්න කියලා. මම කරන්නේ වටිනා කියන පොත් ඔයගොල්ලන්ට හඳුන්වා දෙන එක. දැන් මේක විශේෂ පොතක්නේ. මේක මට එව් පොතක් නෙමෙයි. මේක මම සල්ලි දීලා ගත්ත පොතක්. හැබැයි ඔයා පොත් ලියන නවකයෙක් නම් ආධුනික ලේඛකයෙක් නම් ඔයා කැමති නම් ඔයාගේ පොත මේ වගේ ලයිව් එකක් කරහා සමාජගත කරන්න ඔයාට පුළුවන් මාව කන්ටැක්ට් කරගන්න. ඒ කියන්නේ ඔයා ලියන පොත කියුවට පස්සේ කෙනෙක්ගේ මනස පුබුදිනවා නම් එයාගේ දැනුම තිබ්බට වඩා තව තැනකට එනවා නම් ඔයාගේ පොත බොළඳ ආදර කතාවක් නොවන වැඩක් තියෙන පොතක් නම් ඔයාට පුළුවන් මට කතා කරන්න. කතා කරලා කියන මම මේ පොතක් ලියලා තියෙනවා පුළුවන් ද මගේ පොත හඳුන්වලා දෙන්න. ඔච්චර යහන්න ඕනේ. මම කරන්නේ පිටු කිහිපයක් ගෙන්න ගන්නවා. හොඳ නම් මම කියන පොත මට තැපැල් කරන්න කියලා කිසිදු අය කිරීමක් කරන්න. මම මගේ ලයිව්ස් වලදී පොත පෙන්නනවා. ඒ වගේ පෙන්නපු පොත් මේ වෙනකොට 50කට අධික ප්‍රමාණයක් තියෙනවා. හරිද? අර පේන නිල් පාට කබඩ් එක පිරෙන්න තියෙන මේ වගේ පොත්. මම ඉතින් පුළුවන් වෙලාවට පෙන්නනවා. ඒත් එක්ක මේ වගේ රටක් වටින පොතුත් අනිවාර්යෙන් පෙන්නනවා. ඉතින් ඔය ආධුනික ලේඛකයෙක් කෙනා වට පුළුවන් මහා පාවිච්චි කරලා ඔයාගේ පොත සමාජගත කරගන්න. හැබැයි පොත වටිනා කියන පොතක් වෙන්න ඕනේ. කියුවට පස්සේ මගේ හිතට අල්ලන්නත් ඕනේ. එහෙම නැත්නම් ඒක සමාජගත වෙන්නේ නැහැ. එහෙනම් මේ වගේ තවත් වටිනා කියන රසවත් පොතකින් අනිවාර්යයෙන්ම ඊළඟ ලයිව් එකේදීත් හමු වෙමු. මේක තමයි අද පොත බෞද්ධයාගේ අත්පොත. මම මදුජිත් සාගර.